නෑ මොබයිල් ෆෝන් නෑ මදු අය ෂෝ වලට ගියාම කෑන් ළමයිට ඇඩ්‍රස් දෙන්න ගෙදරට දාන්න. එහෙම දෙන්නේ. නේ. ලියුම් යවන්න කියලාද? මෙයා දන්න ඔක්කොම. අංගේ අංක 20 මාලිගාවට බ්ලැඩ් දෙමට වරදාට බලවදායි නේ වෙන්නේ. එහෙමයි තව දේවල් තියෙනවා මම කියන්න පස්සේ මාදවලු මොකද කරන්නේ? කවුද ආගේ ටීම් එක? මාදව හරි. මේ ඔන්න මදු අයියා අපේ ටීම් එකට ඉන්නවා නියම බුලට්ස් ටිකක් ආ. මේ ඔයාම කියන්නේ ඔයාගේ නම හයියෙන් කෑ ගහලා කො මයික් එක මොකද එයා සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර කතා කරන කෙනෙක්. මම කවුද කොහෙන්ද ආවේ? මගේ නම දුලන්යා සයුන්දි මගේ ගම ගොඩකවි. ඔව්. හුලන්නේ. අර දුලන්යා නෙවෙයි දුලන්යානේ. දුලන්නේ. හරි. ඊට පස්සේ ඉන්නවා සේයා. මොන සේයාද? ඈ? දෙව්මි සේයා. අක්කලා දෙන්නවද දන්නේ? අක්කලා දෙන්න ඇවිල්ලා තියෙනවා. අක්කලා දෙන්න නෑ. ඇවිල්ලා ඉන්න. එක්කෙනෙක් ඇවිල්ලා ඉන්න. රයිට්. හරි. ඔව්. පොඩ කතා. ඔව් වේෂල මේ හදිසියේ මේ අදාළ කෙනෙක් මේ අපේ මේ කැමරා ක්‍රූ එකේ කවුරු හරි අඩුද පාඩුද එහෙම මුකුත් හොයන්න බෑ. කැමරා ක්‍රූ එකේ මූණවල් බලන්න පුළුවන්. කැමරා ක්‍රූ එකේ ඉන්නේ මූණවල් බලන්න පුළුවන්. අර සුමිත් අයගේ විතරයි පොඩ්ඩක් නේද සීදේවි කමට ඉන්නේ. මෙයා කවුද? මේ අපේ ඩ්‍රීම් ස්ටාර්. දැන් ඇත්තටම එක වෙලාවකදී මට අද ආපු ගමන් මෙයාව අඳුර ගන්න බැරි වුණා. ඔව් ඇයි මොකද මේ? ඊ පස්සේ සඳුන් කො පොඩක් ඉන්න මං ආව සඳුන් කිව්වා ඊට පස්සේ මේ මේකප් සඳුන් අපිට කිව්වා පොඩක් ඉන්න පේසල මං ආව කවුද මේ ගර්ල් හොඳට දැකලා පුරුදු කියලා පොඩක් ඉන්නකෝ පස්සේ දැනගනි කියලා ඊට පස්සේ මේකප් කරලා ආවම පස්සේ දැනලා චේතනා නෙමෙයි කියලා. ඔහොම තමයි චේතනා ඔහොම තමයි. ඔයාට ඉතින් කියන්න ඕන තරම් දේවල් තියෙනවනේ. ආවොත් ඉතින් අපි බයිට් කරන්න වෙනවා කරන්නේ. නෑ ඉතින් ඒකට අපි කිසි තරහ නෑ. හරි හොඳයි. ඉතින් අපි ආසාවෙන් බලනවා. මෙහෙමයි. මිනිස්සෙක්ගේ හිත ලස්සන වෙන්න ඕනේ. මූණ අවුලක් වුණාට අවුලක් නෑ ඉතින්. හරි. හිතත් ලස්සන මූණත් ලස්සන චේතනා රණසිංහ. ඔව්. සචිනි මේ පැත්තේ. මගේ අමතකත් වුණා. මගේ ටීම් එකේ නමලයි අද අපිට ඉන්නවා හොඳ සිංගින් බුලට් එකක්. මෙයා හොඳට සිං කරනවා. මේ තමයි සමන ලියමා. කොණ්ඩේ කපන්න සරලෙට. කොණ්ඩේ කපන්න බාබල් සන්. බාබල් සාප්පුඩි. ඊට පස්සේ අද ලස්සන ඩාන්ස් එකක් කරන්න බලාගෙන ඇවිල්ලා ඉන්නවා කෞශල්‍ය නිර්මාණ. ඒකම අපිත් එක්ක අද ඇවිල්ලා ඉන්නවා ශානක උදේශ. හරි. මාදව මොකද කරන්නේ අපි? බුලට් එක දාමුද මොකද කරන්නේ ටක් ගාලා? පේෂල අපි පැත්තෙන් පටන් ගමු මදුවයි. අපි පැත්තෙන් පටන් ගමු. එහෙනම් අපි පොඩි මේකේ ඉඳන් ලොකු මේකට යන්න නැතුව ලොකු මේකේ ඉඳන් පොඩි මේකට යන්න. එහෙමද? චේතනා රණසිංහ.
ළමයි වඩා ගන්න අරව මෙයා ප්‍රශ්න ගොඩයි අපිට. චේතනා කොහමද? ආ මයික් එකට කියන්න හොඳයි කියලා. හොඳයි. මොනවාද හොඳ පෞල් ජීවිතේද එහෙම නැත්නම් නිකන් ගේ යවන ජීවිතේ මොනවාද හොඳ? ඔක්කොම හොඳයි ඉතින්. හස්බන්ඩ් කොහොම හොඳට සලකනවා? හොඳින් ආ? ඒ කියන්නේ කණ්ඩ අඳින්න දෙනවා. ආද කණ්ඩ අඳින්න දෙනවලු. නෑ මේ පැත්තේ මේ ඉදිමිලා තියෙනවා. මේ පැත්තේ ඉදිමිලා තියෙනවා දැක්ක සලකලා තියෙනවා. ඔව් ඒක තමයි මම දැක්ක මේ ඇඟිලි පාක් හිටලා මොහිනි ගහලා වගේ තිබ්බා ඒක. හස්බන්ඩ්ද නැත්තම් නිකන් කොහමද? ඒ අම්මා ඒ අම්මා හදාගන්න. අම්මා හදාගන්න. ඔව් නේ. ගහනවා නම් ගහන්නේ ගෙදරින් තමයි දෙන්නේ. මොනවාද අලුත් වැඩ? අලුතෙන් ඔඩියෝ එකක් කරා. ඒ කියන්නේ රිලීස් කරන්න ඉන්නවා ජනවාරි මාසෙ විතර. ටිකක් 6-8 එකක් කරා. සංකය තමයි මියුසික් කරේ. සංකය. කියන්නේ මොන වගේ 6-8 ස්ලෝ එකක්ද ෆාස්ට් එකක්ද? ටිකක් ෆාස්ට් එකක්. කියන්නේ හොඳයි නේ. ඔව්. අර නහයෙන් ඇඳීමේ යුගයෙන් අයින් වෙලා පොඩ්ඩක් වෙන යුගයකට 2016වත් එන්න නේද නාබල්ලයි. මේ බලාපොරොත්තු වෙනවා. හරි. ඔය මොකද මේ එක තැන හිටගෙන ඉන්න බෑනේ. මේ අර නුවර පෙරහැරේ අලි වගේ නවත්තලා තිබ්බම ඕම මෙන්නේ. ඒ වගේ දැන් අද කාලේ පදුවයි. නාබල්ලේ ඕම ප්‍රශ්නයක් තියෙන මේකට එන හැම කෙනාටම එක තැන හිටගෙන ඔව් අයියේ මේ ගීතේ මෙන්න මෙයා තමයි හැදුවේ. මේක මෙහෙම බෑ. මම මට මතකද යන්නේ ලිරික්ස් කරවෙක් ඇයි නෑ ඉතින් ඔයත් එක්ක කතා කරගෙන ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එකට එන්නේ මම හිතන්නේ ගොඩක් දෙනෙක් බයෙන්. නෑ බයෙන් ළමයෝ මට බයෙන් කියන්නේ නේද? අර මොකෝ අල්ලන්න ජනාධිපතිතුමායම මෙතන හිටියා නම් කොහමද ඔයා මෙහෙම දුවයි මෙහෙම ඒක වෙනම දෙයක්. කියන්න බන් වචන පේලි දෙකක් කියන්න බන් සින්දුවේ. නිකන් කියන්න. නිකන් කියන්න. සඳ නොමැති රැයක නුඹ කොතැනක හිටියා වුණත් නුඹ නඹින් මගේ හීන පෙනෙනවා. පොඩ ෂේප් වගේ. හරි චේතනා ජය වේවා. මේක ගිහලා හස්බන්ඩ් දෙන්න ඕනි බලන්න. ඩාලින්. ඔයාට බැරි වුණා මේ වගේ එකක් දෙන්න පේසල අයියා විතරයි මේ වගේ එකක් දුන්නේ කියලා මේ වනලා පෙන්වන්න ඕනේ එළුවා. ජය වේවා. කබ්ඩි ටයිලෝ. සජිනි මොකද කරන්නේ? බ්‍රේක් එකකට යන්නේ. අපි බ්‍රේක් එකකට ගිහලා ඉක්මනට එන්නම්. බ්‍රේක් එකකට ගිහලා ඉක්මනට එන්නම් මේ දෙන්න. චැම්පියන්ස් ස්ටාර් සීසන් අන්ලිමිටඩ්